තමයි අවස්ථාව ලැබෙන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ ලකුණු 6ක් වේ යුතුයි. ලකුණු 6යි. දුනිත් වෙල්ලාලගේ ලොං ඔෆ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටු. අලංකාරයි. අවශ්‍යම මොහොතකදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතකදී ලබාගත් ලකුණු 6ක් ගන්න පුළුවන්. ලකුණු පූර්ව ලකුණු 250 අදයි මේ ඉක්මවා යන සුපිරි ගණනයි. රයිට් පන්දුවක් ඉක්මන් ලකුණක් ලබා ගන්නවා. අඩුල්ලට පන්දුව යොමු කළා. කව කලාපයෙන් පන්දුව හතරේ සීමා වෙත ප්‍රබල උත්සාහයක් පන්දුව නතර කිරීමට හැකියාවක් නැහැ. ලකුණු 4යි. ආලංකාරයි බලා ඉන්න තිබෙන්නේ. ආලමත්ම දක්ෂ ප්‍රතිකරණයක් අනර්ග ප්‍රතිකරණයක්. සුවිශේෂී පන්දු යවන්නේ කොවට බලන්න ඔහුට එල්ල කරන පහර ඔහු පාද චලනය වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරනවා. නැත්නම් පතිතය වෙනස් කරනවා ඔහුගේ හැසිරීම තුලින්. ඒ අනුව තමයි ඔහු ලකුණු 4 ලබා ගන්නේ. මුහුකුරාගේ ඉහළින් පහර එල්ල කරන්නේ. අපි බලමු පන්දුව ගුවනේ වරක් පතිත වී පන්දුව හසන් පන්දුවරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිය හැකි වින්දනය මනවින් පෙන්눔 කරන ඉනිමක්. ඉතාමත් හොඳ පහරක්. ඉතාමත් හොඳ පුල් පහරක්. ඔවටන් කේන්තියෙන් වේගයෙන් පන්දු යවන්නේ නමුත් ඉතාමත් සුවිශේෂී පහරකින් වෙල්ලාලගේ නැවතත් පායින දෙසින් පන්දුව ඩීප් බෑක්වර්ඩ්ස් කාලයක් වෙත එක ලකුණයි දෙවන ලකුණ ලබා ගැනීමට සූදානම්. පහසුවෙන්ම ලකුණු දෙක අත් කර ගන්නවා. ඒ අනුව මා සඳහන් කළ ඉලක්කය කරා පැමිණෙනවා.